එතකොට හොම්බ කොටස මැහුවාම මේ වගේ තමයි පපි ඩොග් ගේ ඔයගලන්ට පේන්න තියෙන්නේ. හරිද? එතකොට ඔයගලන් බලන්න මේ ඇස් දෙක දෙපැත්තට අල්ලලා තියෙන විදිහත් පපි ඩොග් ගේ හොම්බ යට කොටස මේ විදිහට තියෙන්න ඕනේ. ඒ වගේම ඇස් දෙකයි මැද අල්ලන කොටසයි හොඳට බලන්න මේ විදිහට තියෙන්න ඕනේ ෂේප් එක පපි ඩොග් ගේ. හරිද? එතකොට ඔළුවේ පිටිපස්ස කොටස බලන්න මේ විදිහට කන් දෙක දෙපැත්තට අල්ලලා ඊට පස්සේ බලන්න ඔයගලන්ගේ මේ ඇඟ කොටසේ ඕපන් එකක් තියෙනවා. එතකොට ඔය මේ පිටිපස්ස නැට්ට අල්ලලා තියෙනවා. එතකොට මේක යට කොටසට ජොයින් කරන්නයි තියෙන්නේ. මේ විදිහට තියාගන්න මෙතන තියෙන්නේ බෙල්ල අල්ලන කොටස. ඒ බෙල්ල අල්ලන කොටසට මේ පැත්තේ බෙල්ල අල්ලන කොටස තමයි සෙට් කරන්නේ. හරිද? ඒක ඔන්න ඔය විදිහට තියලා කකුල් දෙකත් එක්ක ඒ කොටස් ටික ඒ විදිහට ජොයින් කරගන්න. ලොකු දෙයක් නැහැ. මේ විදිහට වටේටම ජොයින් කරගන්නයි තියෙන්නේ. එතකොට මේ විදිහට බැලන්ස් කරගෙන, ඒ කියන්නේ කකුල් ටික කකුල් වලට එක විදිහට බැලන්ස් කරගන්න. උඩ කොටසයි යට කොටසයි කකුල් එන තැනට ඒ කර්ව්ස් එහෙම හරියට ගන්න, වටේ හරියට මහ ගන්න. ඒ වගේම මහනකොට එහා පැත්තෙන් රෙද්ද අතෑරලා යන්නේ නැති වෙන්න මහ ගන්න ඕනේ. ඒ බූල් ටික ඔක්කොම ඇතුළට දාලා මහ ගන්න ඕගොල්ලෝ. එතකොට තමයි නැත්තම් අනිත් පැත්තෙන් ඔයගලන්ට සිදුරු වගේ එනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට වටේම මහ ගන්න. දැන් ඔයගලන්ට ඒක කරනකොට තමයි පැහැදිලිව තේරෙන්නේ. නිකන් වීඩියෝ එක බැලුවා කියලා ඔයගලන්ට ඒක පැහැදිලි නැහැ. ඔයගොල්ලෝ කරන ගමන් බලන්න මේක. එතකොට තමයි මේ වටේ කොටස මහ ගන්න කොහොමද කියලා ඔයගලන්ට තේරෙන්නේ. මේ විදිහට මහ ගන්න, වටේම මහ ගන්න. හරිද? එතකොට මේ කකුලේ ෂේප් එහෙම ගන්නකොට යට රවුම් එහෙම හරියටම ගන්න. ඒ කර්ව්ස් ටික එහෙම හරියටම ගන්න. එතකොට ඔයගලන්ට ඒ කකුල් වල එහෙම හැඩ හරියටම පැහැදිලිව ගන්න. එතකොට තමයි ලස්සනට තියෙන්නේ. හරිද? ඔළුව අල්ලන කොටස ඉතුරු කරලා පිටිපස්ස විවරය ඉතුරු කරගන්න ඔයගලන්ට පොලිෆිල් පුරවන්න. ඊට පස්සේ ඉතුරු කොටස් ටික ජොයින් කරගන්න.